ඉතින් සාජන් ගැන කතා කර කර හිටියේ සල්මාන් ખાන් සංජය දත්ත මාධුරි දීක්ෂිත්ව බාර දීලා යනවා. එතකොට සල්මාන්ගේ ඇහෙන් කඳුලක් වැටෙනවා. අන්න ඒක දැකපු දවසේ තමයි මම තීරණය කරේ නළුවෙක් වෙනවා කියලා. දැන් ඔන්න ලංකාවේ මම ඇක්ටිං කරන්න හේතුව තමයි වෙන්න මේ ගෙදර ඉන්න මිනිස්සයා. අන්න සාජන් බලනකොට මේ සල්මාන් ખાන් සංජය දත්ත ඒ සාජන් ෆිල්ම් එකේ මට මේ වචන කියන්නත් බෑ පැටලෙනවා. ඕකනේ ප්‍රශ්නේ. වෙන කවදාවත් පැටලෙන්නේ නැහැ. මෙතෙන්ට ආවයින් පස්සේ වචන පැටලෙනවා. පොඩි කාලේ මම හැදුනේ වැඩුනේ කෑගල්ලේ. දැන් කෑගල්ලෙන් ඔන්න තවත් පිස්සෙක් ඉන්දියාවට ගිහිල්ලා පිස්සු කෙලනවා වගේ හදන්න එපා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මොකක්ද මේ ගයක් නේ ගයක් ඉස්සරහට ඇවිල්ලා මේ මෙච්චර දෙයක්ද ගයක් ඉස්සරහට එන එක ලොකු දෙයක් නෙමෙයි මේ විදිහට කෙනෙක්ට හිතෙන්න පුළුවන් හැබැයි අර දැන් මම 90s කිඩ් කෙනෙක්. එතකොට අපි පොඩි කාලේදී ඔය දැකපු අමුතු හීන තියෙනවානේ. එතකොට මගේ ලොකු හීනයක් තිබ්බා සල්මාන් ખાන්ගේ ගේ ඉස්සරහට යන්න. දැන් මට මේ හින්දි පුළුවන් උනේ පොඩ්ඩක් සල්මාන් ખાන්ගේ ෆිල්ම්ස් බලලා. සාජන් කියලා ෆිල්ම් එකක් ආවා. ඒ ෆිල්ම් එක තියේටර් එකේ බැලුවා. මං හිතන්නේ ඒක රීරිලීස් කරා. සාජන් බලනකොට මේ සල්මාන් ખાන් සංජය දත්ත ඒ සාජන් ෆිල්ම් එකේ මට මේ වචන කියන්නත් බෑ පැටලෙනවා. ඕකනේ ප්‍රශ්නේ. වෙන කවදාවත් පැටලෙන්නේ නැහැ. මෙතෙන්ට ආවයින් පස්සේ වචන පැටලෙනවා. කෙනෙක්ට ක්‍රින්ජ් කියලා හිතෙන්න පුළුවන්. හැබැයි කරන්න දෙයක් නැහැ. මේ පොඩි කාලේ ඉඳන් දැකපු හීනයක් නිසා පොඩ්ඩක් ඉමෝෂනල් මට මේක. ඉතින් සාජන් ගැන කතා කර කර හිටියේ සල්මාන් ખાන් සංජය දත්ත මාධුරි දීක්ෂිත්ව බාර දීලා යනවා. එතකොට සල්මාන්ගේ ඇහෙන් කඳුලක් වැටෙනවා. අන්න ඒක දැකපු දවසේ තමයි මම තීරණය කරේ නළුවෙක් වෙනවා කියලා. දැන් ඔන්න ලංකාවේ මම ඇක්ටිං කරන්න හේතුව තමයි වෙන්න මේ ගෙදර ඉන්න මිනිස්සයා. अन्न अतन भाई थोड़ा जूम करके दिखा दो कहाँ पर रहते हैं हमारा भाई. මෙතන මේ ෆ්ලෝස් තුනක් තියෙන්නේ. මේ ෆ්ලෝස් තුනම Galaxy Apartments කියලා කියන්නේ. මේ ෆ්ලෝස් තුනම සල්මාන් ખાන්ගේ. ඉතින් මේ එච්චරයි ඉතින් මේක ඉතින් ඔයාලට ලොකු දෙයක් නෙමෙයි මේක මටම ආරම එකක් මරු ඉතින්. පොඩි කාලේ මම හැදුනේ වැඩුනේ කෑගල්ලේ. දැන් කෑගල්ලෙන් ඔන්න තවත් පිස්සෙක් ඉන්දියාවට ගිහිල්ලා පිස්සු කෙලනවා වගේ හදන්න එපා. හැදුනේ වැඩුනේ කෑගල්ලේ. මම පොඩි කාලේ මගේ ගත කරේ මාබොඩ කියලා ගමක් තිබ්බා. තොරණගා පිටේ පැත්තේ ඔය මාබොඩ කියලා ගමක් තිබ්බා. මම මොන්ටිසෝරි ගිහිල්ලා ඒ මාබොඩ අපේ ගෙදර තිබ්බා ඒ කාලේ. එහෙට යනකොට රබර් වත්තක් තිබ්බා. සල්මාන් ખાන්ගේ මම මොන්ටිසෝරි යන කාලේ ඉඳන් කියන්නේ ඒක වෙනම එකක්. සල්මාන් ખાන්ගේ මම දැකලා තිබ්බා පත්තරවල ෆොටෝස් තියෙනවා. ඒ පත්තරයක එක ෆොටෝ එකක් දැකලා මම අපේ මාමට කිව්වා රබර් ගහක් තිබ්බා. ඒ රබර් ගහට හේතු වෙලා මාමේ මම සල්මාන් ખાන් අර පත්තරේ හිටියා වගේ ඉන්නා මගේ ෆොටෝ එකක් ගහන්න කියලා අපේ මාමට මම ඒ කාලේ කියලා තියෙනවා. එතකොට අපේ මාමා ඒක මට මතක් කර තාම කියනවා. දැන් මෙතන තියෙනවා බස් ස්ටෑන්ඩ් එකක්. सलमान खान के गिदर आता नहीं ना. तो चलो भाई मैं अब वहाँ जाता हूँ. आप एक मेरा स्नैप ले लो. एक चाइल्डहुड मेमोरी है मेरी. ठीक है. बेन्न මෙහෙම තමයි මම මොන්ටිසෝරි යද්දී අපේ ආමට කිව්වේ මාමේ මම සල්මාන් ખાන් වගේ ඉන්නම් මම ෆොටෝ එකක් ගන්න කියලා. दिल दीवाना बिन सजना के माने ना ये पगला है समझाने से समझे ना. ये सलमान की सिंधु को दे.